දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ ලිපිඩ පරීක්ෂණය සඳහා අවශ්‍ය වන ප්‍රධාන කොටස් කිහිපයක් ගැන. මේක අපිට අත්‍යවශ්‍ය වෙනවා අපේ පේපර් එක හොඳට සූදානම් වෙන්න පේපර් එක සූදානම් වෙන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු පුතේ ලිපිඩ වර්ග මොනවද කියලා. ඉතින් ලිපිඩ ප්‍රධාන වශයෙන් වර්ග අතරම ලිපිඩ වශයෙන් වර්ග දෙකක් තියෙනවා. මේක තමයි මේදය සහ තෙල්. මේදේ කාම්බර උෂ්ණත්වය ඝන විදියට තියෙනවා. තෙල් කාම්බර උෂ්ණත්වය ද්‍රව විදියට තියෙනවා. ඉතින් පුතේ මේ කියන මේදය සතුන් තුල තියෙනවා කියලා අපි ඉගෙන ගැනීමක් සිදු කරනවා. ඉතින් තෙල් කියනවා කියලා අපි ඉගෙන ගන්නේ කාම්බර උෂ්ණත්වයේ ද්‍රව විදියට. හැබැයි සතුන් තුල නෙවෙයි පුතේ. මේවා තියෙන්නේ ශෝක තුල. ඊළඟට ලිපිඩ ගැන කතා කරනකොට ලිපිඩ හැදෙන මූලික වෙච්ච සංඝටක මූලද්‍රව්‍ය තියෙනවා. ලිපිඩයක් කියන එක නිකම්ම නිර්මාණය වෙන්නේ නැහැනේ. මේක හැදෙන මූලිකම වෙච්ච සංඝටක මූලද්‍රව්‍ය තියෙනවා. මේ විදිහට අපි ගන්න පුතේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඔබට මතක ඇති පෙරත් මම කතා කරා කාබෝහයිඩ්‍රේට් වල පවා තිබේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඉතින් ලිපිඩ වල තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පමණයි. එතකොට කොහොමද මේ කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ කියන දෙක වෙන් කරලා හඳුනා ගන්නේ? කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2:1 වෙනවා. හැබැයි ලිපිඩ වල මේ හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2:1 වෙන්නේ නැහැ. මෙන්න මේ දෙයින් තමයි අපි අඳුනගන්නේ කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වෙනස් කියන එක. පැහැදිලි නේද පුතාලට? ඒ වගේම පුතේ ලිපිඩ අඩංගු වෙන ආහාර වර්ග මොනවද ඇහුවොත් එහෙම ඔබ කොහොමද මේ උත්තරේ දෙන්නේ? සාමාන්‍ය ලිපිඩ අඩංගු ආහාර අපි ඇත්තටම ගන්න තියෙන දේවල් පොල්, තල, ඊට පස්සේ රටරජු, බටර්, මාගරින්, චීස් වගේ දේවල් වල මේ ලිපිඩ වර්ග අඩංගු වෙනවා. පොල් කෑල්ලකින් නේද අපිට පුළුවන් ඕනම් මේක පරීක්ෂණයක් තහවුරු කරගන්න. පොල් කෑල්ලක ලිපිඩ නැත්තම් පොල් කෑල්ලක මේදය අඩංගු බව අපිට තහවුරු කරගන්න පුළුවන් වෙන පුතේ. කොහොමද මේක තහවුරු කරගන්නේ මේ පොල් කෑල්ලක ලිපිඩ අඩංගුයි කියන්නේ? පොල් කෑල්ල අරගෙන කඩදාසියට අතුල්ලන්න පුළුවන්. ඉතින් මෙහෙම තදින් අතුල්ගෙන යනකොට මෙන්න මේ අතුල්ලන ස්ථානයේ ලිපිඩ අඩංගුයි නම් ඒ කඩදාසිය මත පාරභාෂක පැල්ලමක් දක්නට ලැබෙනවා. මොකද වෙන්නේ? පාරභාෂක පැල්ලමක් අපිට දක්නට ලැබෙනවා. මෙන්න මේ පොල් කැබල්ලක් අරන් කඩදාසිය ඇතුළට පස්සේ ඒ අතුල්ලන ලද කොටසේ පාරභාෂක පැල්ලමක් දකින්නට ලැබුණොත් එහෙම අන්නේ පාරභාෂක පැල්ලම ඇති වෙච්ච නිසා අපිට තහවුරු කරගන්න පුළුවන් පොල් කැබල්ලේ මොනවද තිබ්බ කියලාද? මේක අඩංගුයි කියලා. සාමාන්‍ය මොනවාද පරීක්ෂණය කරලා ඇති. හරි පොතක තියෙන රූපයක් අච්චු ගහන්න. පොතේ සල්පයක් කඩදාසියකට කවරලා ඊට පස්සේ රූපය කොපි කරලා තියෙන්නේ. මේක තමයි. ඉතින් අපි ඊළඟට ඉගෙන ගන්න පුතේ ලිපිඩ හැදෙන්නේ කොහොමද කියලා. ලිපිඩ හැදෙන්නේ මූලික වෙච්ච තැනුම් මේක දෙකක් මගින්. මේ දෙකට අපි කියනවා මේද අම්ල සහ ග්ලිසරෝල් කියලා. මොකද කියන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් කියලා මෙන්න මේ දේවල් වලට කියන්නේ. මේවා තමයි මේද අම්ල ග්ලිසරෝල් එකතු වෙලා තමයි ලිපිඩ නිර්මාණය වෙන්නේ. ඊළඟට අපි කතා කරමු ලිපිඩ ජලයේ දිය වෙනවද නැද්ද කියලා. ලිපිඩ කියලා කියන්නේ පුතේ නිර්ද්‍රව්‍ය සංයෝගයක්නේ. ඒක නිසා ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ නැහැ. ලිපිඩ දිය වෙන්නේ කාබනික ද්‍රාවකවල. ද්‍රවීය ද්‍රාවකවල ලිපිඩ දිය වෙන්නේ නැහැ. ජලය කියන්නේ ද්‍රවීයයිනේ. ජලය වගේ ද්‍රවීය ද්‍රාවකවල ලිපිඩ දිය වෙන්නේ නැති වුණාට නිර්ද්‍රවීය ද්‍රාවකවල දිය වෙනවා. එතකොට අපි කියනවා ලිපිඩ ජලයේ දිය වෙන්නේ නැහැ. හැබැයි කාබනික ද්‍රාවකවල දිය වෙනවා කියලා. ඔබ දන්නවද ලිපිඩ ජල ජීවීන්ට නැත්නම් අපි කියනවා සමස්ත ජීවීන්ට ඉතාමත් වැදගත් දෙයක් කියලා. එතන හේතුවක් තමයි ජීවීන්ගේ ඇඟ ඇතුළේ තියෙන ජල ප්‍රමාණය ආරක්ෂා කරගන්න නැත්නම් සංරක්ෂණය කරන්න මේ ලිපිඩ ඉතාමත් වැදගත් වෙනවා ජීවීන් සඳහා. කොහොමද මේ දේ කතා කරන්නේ? ශාක ගැනයි සතුන් ගැනයි වෙන වෙනම ඔබ මේක කතා කරන්න ඕන. ශාක ගැන කතා කරනකොට පුතේ
ශාක මත පිට තියෙනවා ඉටි වගේ උච්චාරණ කොටස. ඉතින් මේ ඉටි වගේ හැදිලා තියෙන කියුටින් වලින් ශාක දේවල මත පිට නැත්නම් අපි කියන ශාක පත්‍රවල මත පිට තියෙන කියුටින් නම් ඉටි වර්ගය නිසා ජලයේ ශාක පත්‍රයෙන් පිටවීම වළකිනවා. ඉතින් මේක නිසා ශාක පත්‍රය තුළ නැත්නම් ශාකය තුළ තියෙන ජලය ආරක්ෂා වෙනවා නැත්නම් ජලය සංරක්ෂණය වෙනවා. සතුන්ගේ දේහය තුළ ගත්තොත් එහෙම බොහෝ සතුන්ගේ දේහ ආවරණවල ඉටි අඩංගු වෙන නිසා විචලනය වීමෙන් වළකිනවා. සතුන්ගේ දේහයේ පිටම තියෙන ආවරණය. කුමෙන් හිතන්නකො. කුමෙන්ගේ පිටම තියෙන ආවරණයේ මෙන්න මේ ඉටි අඩංගු නිසා ඒ කුමෙන්ගේ ඇඟ ඇතුළේ තියෙන චූටි ජල අංශු පවා එළියට යන එක සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. ඒක නිසා සතුන් තුළ වෙනවද ජලය සංරක්ෂණය වෙනවා. ඉතින් එහෙම තමයි ඔබ මේකට උත්තරයක් සැපිය යුත්තේ. ඔටුව කියන සතා අහලා ඇති අපි ගොඩක් දුරට මේ ඉජිප්තු එහෙම නැත්නම් මෙන්න මේ කියන කාන්තාර ආශ්‍රිතව තමයි ඔටුව කියන සත්වයා ගැන ඉගෙන ගන්නෙ. ඉතින් ඔබ අහලා ඇති ඔටුවාගේ මොල්ලි කතාවක්. ඉතින් ඔටුවාගේ මොල්ලි තියෙනවනේ. ඉතින් මේ ඔටුවාගේ මොල්ලිය ඇතුලේ මෙයාලා කෑම ගබඩා කරගන්නවා කියලා කතාවක් අහලා ඇතිනේ. ඉතින් ඔටුවට මොල්ලියේ මේ ගබඩා කරලා තියෙන ලිපිඩ ඔටුවාට කාන්තාරය තරණය කරන්න. නැත්නම් කාන්තාරය තරණය කරන තැනක ඉඳලා කාන්තාරය වරුණකම් ගමන් කරන්න. දින ගණනාවක් යන්න පාය. ඉතින් එහෙම ගමන් කරන කොහොමද මේකෙන් ප්‍රයෝජනක් වෙන්නේ කියලා ඔබෙන් අහුවොත් ඔබ උත්තරයක් සැපිය යුතු කොහොමද? ඔබ දන්නවද මේක උත්තරයක් සැපයන්න? ඉතින් ඔටුවා සාමාන්‍යයෙන් ආහාර ගන්නකොට වැඩිපුර ආහාර අරගෙන ඒ ආහාර මොල්ලේ ගබඩා කරගන්නවා පුතේ. ඉතින් මේ ගබඩා කරගන්න ආහාර මෙයාට කාන්තාරේ ගමන් කරනකොට කෑම බීම ගන්න තැනක් නැහැනේ. ඒක නිසා මොල්ලේ ගබඩා කරගත්ත කෑම බිඳ හෙලලා මේවා මොනව කරනවද? ශක්තිය ජලය බවට පත් කරගන්නවා. එහෙම ජලයෙන් ඔටුවා එයාගේ විපාසය සංසිඳවා ගන්නවා වගේමයි එම ශක්තිය භාවිතා කරලා ඒ ඔටුවා දිගින් දිගටම කාන්තාරයේ තරණය කිරීම සිදු කරනවා. ලිපිඩ ඒ විතරක් නෙවෙයි. ලිපිඩ අපේ සිරුරේ උෂ්ණත්වය සමතුලිත උෂ්ණත්වයට බැලන්ස් එකේ තියාගන්න නේද? උදව් වෙන දේකුත් තියෙනවා. ඉතින් ඒක ගැන අපි පැහැදිලි කරන්නේ කොහොමද? චලතාපයෙන් අචලතාපයෙන් කියලා කොටස් දෙකක් තියෙනවා පුතේ. චලතාපයෙන් කියන්නේ පරිසරයේ උෂ්ණත්වයත් එක්ක තමන්ගේ දේහ උෂ්ණත්වය වෙනස් කරගන්නා සතුන්ට. අචලතාපයෙන් කියලා කියන්නේ පරිසරයේ උෂ්ණත්වයත් එක්ක තම දේහ උෂ්ණත්වය වෙනස් කර නොගන්නා ජීවීන්ට. ඉතින් මෙන්න මේ කියන අචලතාපයෙන් වෙන්නේ පක්ෂීන් සහ ක්ෂීරපාය. චලතාපයෙන් වෙන්නේ ඇම්ෆිබියා, රෙප්ටීලියා සහ ෆිස්කේස් කියන කාරණා. ඉතින් මෙන්න මේ කියන අචලතාපයෙන් නැත්තම් පක්ෂීන් හා ක්ෂීරපායෙන් එයාලගේ හැමට යටින් සමට යටින් අපිචාරණීය මේදස්තරයක් තියෙනවා. ඒකට අපි කියනවා අදස්චාරණීය මේදස්තරයක් කියලා. මෙන්න මේ මේදස්තරය තාප පරිවාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. තාප පරිවාරකයක් කියලා කියන්නේ තාපය ගලා යන්නේ නැත්තම්. පරිවාරකයක් කියන්නේ ගලා නොයන දෙයකටනේ. සන්නායකයක් කියන්නේ ගලා යනවා. එහෙනම් තාපය ගලා නොයන විදිහට තාප පරිවාරකයක් විදිහට මෙන්න මේ සමට යටින් තියෙන මේ දිස්තරය මෙන්න මේ ශීර්පායන්ගේ සහ පක්ෂීන්ගේ එහෙම නැත්නම් අචල තාපීන්ගේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා ඇඟේ උෂ්ණත්වය නැත්නම් තාපය ඉවත් වෙන්නේ නැතිව ඇඟේ තියෙන දේහ උෂ්ණත්වය නියමිත අගයක නිශ්චිත අගයක අවුරුද්දක් ගන්න අචල තාපෙට හැකි වෙලා තියෙනවා. ඉතින් මේ කතාවත් ඔබට පැහැදිලි ඇති. අපේ ඇඟේ කියන්නේ ඉන්ද්‍රියන් ගත්තොත් එහෙම වෙනහළු, හෘදය, වකුගඩු මේ වගේ ප්‍රධාන ඉන්ද්‍රියන් තියෙනවානේ. ඉතින් මේ ඉන්ද්‍රියන් වටාත් පුතේ මෙන්න මේක ලිපිඩ ස්තරයක් තියෙනවා. මේ වගේ ලිපිඩ ස්තරයක් තිබීමෙන් මේ ඇඟට එළිය කියනවා බාහිරින් ඇතිවන කම්පන අවශෝෂණය කරගෙන ඒ ඉන්ද්‍රියන් වලට සිදුවෙන තියෙන හානිදායක ක්‍රියාවන් නැත්නම් ඒ ඉන්ද්‍රියන් වලට සිදුවෙන පුළුවන් බරපතල හානි වලකිනවා. ඉතින් ඒක ඔබ ඉගෙන ගන්න ඕනේ උෂ්ණත්ව පාලනය, උෂ්ණත්වය අමනය කරන්න කොහොමද? ඉන්ද්‍රියන් ආරක්ෂා කරන්න කොහොමද? කියන ජල සංරක්ෂණය කරන්න කොහොමද කියන ඒවා ඔබ මේ කතාවේදී ඉගෙන ගන්න ඇති. ඒ වගේමයි ඔටුතු මොල්ලිය කතාව මොන වගේද සහ ලිපිඩ ජලයේදී වෙන්නේ නැති වුණාට කාබනික ද්‍රාවකවලදී වෙනවා කියන එක
ඔබ මේ වෙනකොට මේකෙන් හඳුනා ගන්න ඇති. පුතේ මේ ලිපිඩ වලින් හැදුණු හෝමෝන වර්ග ගැන ඔයගොල්ලෝ දැන් අපි ගොඩක් වෙලාවට ගන්නවා ලිංගික හෝමෝන වර්ග. උදාහරණයක් විදිහට ඊස්ට්‍රජන්, ඒ වගේමයි ටෙස්ටොස්ටෙරෝන්, අද ප්‍රොජෙස්ටරෝන් වර්ගයත් එහෙම කෝටිසෝල් කියනවා. මේ දේවල් අපිට ගන්න පුළුවන් මොනවද? මෙන්න මේ කියන ලිපිඩමය හෝමෝන කියලා. හෝමෝන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ ලිපිඩමය හෝමෝන සහ ප්‍රෝටීනමය හෝමෝන. අපි මේ කතා කරන්නේ ලිපිඩ මාතෘකාවනේ. ඒක නිසා අපිට මෙතනදී දාලා වෙන්නේ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, කෝටිසෝල් සහ මෙන්න මේ කියන ටෙස්ටොස්ටෙරෝන් වගේ ලිපිඩමය හෝමෝන තමයි අපිට මෙතන දෙකක් තියෙන්නේ. ඉතින් සෝඩම් ත්‍රි පරීක්ෂාව ඔබට මතක තියෙන්නේ. සෝඩම් ත්‍රි පරීක්ෂාවද මම ඔයාලට කිව්වා මේක හරියම සරලව ගන්න කියලා. ඕකේ සල්පයක් පරීක්ෂා නලයකට අරගෙන ඒකට සෝඩම් ත්‍රි ප්‍රතිකාරක සල්පයක් දාලා ඒක සොලවන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. ඉතින් මේකේ තියෙන නිරීක්ෂණය තමයි රතු පාට ද්‍රාවණය රතු පාට වීම හෝ රතු පාට කැටි ඇතිවීම. ඔබ යන්නවන විදියට නිගමනය නම් මෙම ද්‍රාවණයේ ලිපිඩ අඩංගු බව. මෙලෙස ලියුවන් පස්සේ මට උත්තර සපයා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම ඔයාලට කියුණේද ලිපිඩ හැදෙන මූලික තැන මේක දෙකක් මේදාම්ල සහ ග්ලිසරෝල් කියලා. ඉතින් මේකෙදි මේදාම්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සංතෘප්ත මේදාම්ල හා අසන්තෘප්ත මේදාම්ල කියලා. හරිද? සංතෘප්ත මේදාම්ල හා අසන්තෘප්ත මේදාම්ල කියලා. ඉතින් මේ කියන විදියට සංතෘප්ත මේදාම්ල නම් පුතේ එක් කාබන් පරමාණුවකට සම්බන්ධ වෙලා තියෙන්නේ උපරිම නේද? උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. සංතෘප්ත මේදාම්ල වල කාබන් පරමාණු අතර තනි බන්ධන තියෙනවා වගේමයි හයිඩ්‍රජන් උපරිමයටම සම්බන්ධ වෙලා තියෙනවා. තවත් හයිඩ්‍රජන් ලගෙන් සම්බන්ධ. සංතෘප්ත මේදාම්ල වල පුතේ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන කියන්නේ බන්ධන දෙකක්. ද්විත්ව බන්ධන එකක් හරි කීපයක් හරි තියෙන පුළුවන්. ඒ වගේම ද්විත්ව බන්ධන මේකේ තියෙන නිසා එම කාබන් පරමාණු වලට බැඳෙන්න පුළුවන් තරමේ උපරිම හයිඩ්‍රජන් පරමාණු බැඳලා නැහැ. දැන් තවදුරටත් බැඳෙන්න පුළුවන් අවස්ථාව මෙන්න මේ අසන්තෘප්ත අවස්ථාවේ තියෙනවා. හැබැයි සන්තෘප්ත අවස්ථාවේදී සම්පූර්ණ හයිඩ්‍රජන් බැඳිලා පිටලා ඉවරයි. මේ කියන කතාවල් පැහැදිලි ඇති. ඉතින් අවසානට අපි කතා කරමු හෘදයාබාධ ගැන. හෘදයාබාධයක් වැළඳෙන්න මෙන්න මේ කියන සංතෘප්ත මේදාම්ලවල කාර්යභාරය මොනවා වගේ? සංතෘප්ත මේදාම්ල අපි වැඩිපුර ආහාරයට ගත්තොත් පුතේ මෙන්න මේ කියන සංතෘප්ත මේදාම්ල අඩංගු ආහාර රුධිර වාහිනිය දික්ටි මත රැඳෙන පටන් ගන්නවා. මෙලෙස රැඳිලා ඒ රුධිර වාහිනිය සිහින් වෙලා යනවා. ඉතින් එහෙම සිහින් වෙලා හෘදයට රුධිරය සපයන මේ නාල ඉක්මනින් ප්‍රෙෂර් කරන්න පටන් ගන්නවානේ. බ්ලඩ් ප්‍රෙෂර් එකක් වෙන පටන් ගන්නවානේ. ඒ ප්‍රෙෂර් එක මෙයාට දරා ගන්න බැරි වෙලා වෙහෙසටපත් වෙලා අධික කාර්යයක් කරන්න වෙලා ඔක්කොල මොකද වෙන්නේ? අර කියන රුධිර නාල උඩ යනවා. ඉතින් හෘදයන් කාර්යයක් සෑදීමේ වැඩි වෙනවා. සංතෘප්ත මේදය අඩංගු ආහාර වැඩිපුර ගන්නකොට හේතුව එම රුධිර නාල නැත්නම් රුධිර වාහිනිය දික්ටි මත මේව කොට ගහලා රුධිර වාහිනියේ කුහරය කටු වෙලා සිහින් වෙලා යනවා. ඒක නිසා එම සිහින් වෙච්ච ස්ථානවල රුධිර පීඩනය අධික වෙලා අන්න හෘදයාබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කියන දේවල් ටිකක් බලලා ඔබ තවත් ඔබේ ලිපිඩ කොටස් වල උගන්වපු කොටස් බලලා ඇවිත් ඒකට කියන්නේ. එහෙනම් දවසක් පුතේ